සුබ දවසක් ඔයාලට මගේ වීඩියෝ බලන හැමෝටම තෙරුවන් සරණයි සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඉල්ලනවා මේ වීඩියෝ එක දකින හැම කෙනාම පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ කමෙන්ට් අවශ්‍ය නැහැ මට. කමෙන්ට් ලයික් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මට මේක ෂෙයා වෙන්නයි ඕන. මොකද මම වගේ තවත් කාන්තාවකට මේ වගේ වැරද්දක් වෙන්න බෑ. වෙන්නවට මම කැමති නැහැ. ඒ හන්දා මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. මම ඉල්ලන්නේ රට එන්න ඉන්න අයගෙන් පළවෙනි වතාවට එන්න ඉන්න අයගෙන් ඉස්සෙල්ලම එනවනම් පින් සිද්ධ වෙයි හරියට හොයලා බලලා එන්න. ඔයාලා ඒජන්සි එකට ගිහින් කතා කරාම ඒජන්සියගෙන් හරියට විස්තර දැනගන්න. එයාලා ගෙදරක් තෝරලා අපිට කිව්වහම ඒ ගෙදර ගැන විස්තර අපිට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ ගැන හොඳට හොයලා බලන්න. ඇග්‍රීමන්ට් එකක් සම් කරද්දී අනිවාර්යයෙන්ම එකේ තියෙන නීති රීති මොනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔහේ අපිට ප්‍රශ්න ඇත්ත ලංකාවේ ප්‍රශ්න ජීවත් වෙන්න විදිහක් නැහැ. තියෙන ප්‍රශ්න විසඳ ගන්න විදිහක් නැහැ. ඉන්න හිටින්න ගියක් දොරක් හදා ගන්න විදිහක් නැහැ. දරුවන්ගේ ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැහැ. ඒ තරම් ප්‍රශ්න ගොඩකට හිර වුණාම තමයි අපි මේ රට එන්න තීරණය කරන්නේ නේ. ගොඩක් අසරණ වුණාම. ඉතින් ඇවිල්ලා මෙහෙ මූණ දෙන ප්‍රශ්න වෙන කවුරුත් මූණ දෙන්නේ නැහැ නේ. ලංකාවේ ඉන්න කවුරුත් මූණ දෙනවද? නැහැ. රට ආවනම් අපි තමයි ඒ හැම ප්‍රශ්නයකටම මූණ දෙන්නේ. ඒ හන්දා හරියට ඒජන්සියෙන් හරියට තමන් හොයලා බලලා ඒ දේවල් කරගෙන එන්න. මොකද ආවහම මාරම විදිහට දුක් විඳින්න වෙනවා. හොඳේ මාරම විදිහට දුක් විඳින්න වෙනවා. මම දැන් ඇවිල්ලා අවුරුද්දයි මාස 4යි. මං මුල් දවස්වල මට කන්න බොන්නවත් හම්බ වුණේ නැහැ. හරිද? කන්න බොන්න හම්බ වුණේ නැහැ. ගෙදරට කතා කරන්න විදිහක් නැහැ. ලංකාවෙන් එනවනම් රට තමන්ගේ බැඳීම් කියන ඒවා ඔක්කොම ලංකාවේ තියලා ඉන්න. රටට බැඳීම් කියන ඒවා අරන් එන්න එපා. මොකද මේ බැඳීම් අරන් ආවම මේ රටේ ජීවත් වෙන්න හරි අමාරුයි. අපිට දරුවෝ මතක් වෙනවා, මහත්තයා මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා. හරි අමාරුයි ජීවත් වෙන්න. මොකද මේ මිනිස්සු කැමති නෑ අපි ෆෝන් එක බලනවා. හොඳද? ෆෝන් එක බලන්න කැමති නෑ. මේ මම මුණ දුන්න ප්‍රශ්න කියන්නේ මම වෙන කවුරුත් ගැන නෙමෙයි කතා කරන්නේ මං ගැන. මං කියන්නේ මට වෙච්ච දේ වෙන කෙනෙකුට මම වෙනවට කැමති නෑ. ඒකයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ. දැන් මම වැඩ කරන අතරේ අද ෆෝන් එකට ගියේම නැහැ. එයාලා දැන් එළියට ගියා. ඒ අතරේ තමයි මම මේ ෆෝන් එක එළියට අරන් ඇවිත් මේ වීඩියෝ එක කරන්නේ. මොකද ඇතුලේ කැමරා මුකුත් කරන්න බෑ. අද ගොඩක් මට කෑ ගැහුවා. මොකද මම දන්නවා මම මේ ගෙදර කොහොමද වැඩ කරන්නේ සහ මම මේ ගෙදර විඳවන තරමයි මං ජීවත් වෙන විදිහ මම දන්නවා. නිදා ගන්න තැනක් නැහැ. කන්න විදියක් නැහැ. දවසට එකපාරක් තමයි කන්න හම්බ වෙන සමහර දවස්වලට ඒකත් නැහැ. ආව දවස්වල කන්න දුන්නෙම නැහැ. ළමයිගේ අතින් මොනවා හරි වැටුනොත් ඒ දේ අහුලගෙන කන තරමට මම පත් වුණා. හොඳද? ඇයි බඩගින්න උල ගන්න බැරි හින්දා එක දවසක් ළමෙක් අතින් නූඩල්ස් එකක් හැලුණා. කිව්වා මෙයාලා අරන් එළියට දාන්න කියලා. මං දීසියක් ගෙනත් ඒ දීසියට ඒ නූඩල්ස් එක දාලා එළියට ඇවිත් කුණුබක් කියලා හැංගිලා බිම ඉඳගෙන මම කෑවා. ඒ තරමට අසරණ වුණා. මං කියන්නේ අනේ ඒ තරමට අසරණ කරන්න එපා. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා කියන්නේ ඒජන්සියට. ඒජන්සියෙන් පීටක් වෙන්න මං ගෙදර මාරු කරලා දෙන්න කිව්වට මට ගෙදර මාරු කරලා දුන්නේ නැහැ. මගේ අම්මා විදේශ සේවකයේ පැමිණිලි 4ක් දාලා තියෙනවා. තාම මුකුත් නැහැ. හැබැයි මම කියන්නේ මගේ ජීවිතේට අදින් පස්සේ මොකක් හරි කරදරයක් වුණොත් මොන දේවල් වලට මගේ ලංකාවේ කට්ටියට මොන දෙන්න වේද දන්නේ නැහැ. මගේ පවුලේ අයට ඒ හන්ද මේ වීඩියෝ එක මං කල් තියා දාන්නේ. අදින් පස්සේ සමහර විට මගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැති වෙයි. කොහොම වේද කියන දන්නේ ඒ තරමට රණ්ඩු නමත් එක්ක වයිෆයි දෙන්නේ නැහැ කිව්වා. මේ කොච්චර කරත් අර මන්දි එක තමයි යාට තියෙන්නේ. දිහරි වරද්දක් දැක්කොත් කියන්නේ උඹට කන්න දෙන එක අපරාධේ. උඹට පඩි දෙන එක අපරාධේ. අන්න එහෙම කියන්නේ. කන්න දෙන්න දවසට එක පාරයි. වෙලාවකට ඒකත් නැහැ. ඊයේ දවසටම කන්න නැහැ. දැන් අදත් තාම නැහැ. අද ඉව්වවත් මට දුන්නේ නැහැ. තිබුණා ඉතුරු වෙලා මම කෑවෙත් නැහැ.
අපේ ලංකාවේ අයට ලංකාවේ ජීවත් මොනවහම හරි ශ්‍රංගකියාවක් හරි කරගෙන එක්කෝ ගාමන්ට් හරි ගිහිල්ලා ජීවත් වෙලා දෙයියනේ පින් සිද්ධ වෙයි. රට නම් එන්න එපා. අලුතෙන් එන අයට මම කියන්නේ පළපුරුදු කට්ටියට නෙමෙයි, අලුතෙන් එන අයට රට නම් එන්න එපා. එන්න හිතක් තියෙනව නම් ඔය බැඳීම් කියන ඒවා අමතක කරලා වරෙල්ලා. ඒ බැඳීම් හිතේ තියාගෙන මේ වගේ ගෙවල් වල ඇවිල්ලා දුක් විඳින්න හරි අමාරුයි. හොඳ ගෙවල් තියෙන හොඳ මනුස්සකම් තියෙන හොඳ මිනිස්සුයෝ ඉන්නවා මේ රටවල් වල. ඒත් අපේ වෙලාව හොඳ වෙන්න ඕනේ. මගේ වෙලාව අන්තිම නරකයි. අවුරුද්දයි මාස 4ක් වෙලත් තාම ගෙදර ප්‍රශ්න. හිතන්නකෝ ඉතින් මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා. මං ඒජන්සි එකත් කියනවා හැමදාම දැන් අදත් මට ඒජන්සි එකට මැසේජ් එකවත් දාගන්න බෑ. මං ඒ තරමට අඬනවා. මට හුස්ම ගන්න බෑ. ඇයි දෙයියනේ මෙච්චර පීඩනයක් දෙන්නේ? අපි තුන් වගේම ලේ යට මස් නහර වලින් හැදිච්ච මිනිස්සු. ඇයි ඒක මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි? කොහොමහරි කමන්න මේක ෂෙයා කරපල්ලා මගේ උන් ටික ෂෙයා කරලා. මොකද මට වෙච්ච දේ මගේ රටේ කාන්තාවකට වෙන රටක කෙනෙක්ටවත් මේ රටවල් වල ආයේ වෙන්න දෙන්න හොඳ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. සමහරක් විට මගේ ෆෝන් වැඩ කරන්නේ නැති වෙයි. සමහරක් විට මාව TikTok එකෙන් නැති වෙයි. ඒ කොහොම වෙයිද මොනවා වෙයිද? සමහරක් විට මම එයාපෝට් එකෙන් සීල් කරපු එකක යන්නත් පුළුවන්. දන්නේ නැහැ. ඒ කියන්නේ මං දැන් ඉන්නේ හිතට එන දේ කරනවා කියන තැන. ඒ තරමට මට මේ ගෙදර මාරම පීඩනයක් අද මුළු දවසම මං අඬනවා. මගේ මූණේ බැලුවම ඔයාලට වෙනසක් තේරෙනවා ඇති. ඒ කියන්නේ මේ නායේ ඇස් එහෙම අල්ලන්න බෑ මට. පියදලම රිදෙනවා. ඒ තරමට අද මම ඇඬුවා. ඒ කියන්නේ කිසිම මනුස්සකමක් නැති ගෑණියක් මේ ගෙදර ගෑණි. අනේ මේ ගෙදර නම් මගේ ලංකාවේ කෙනෙක් නම් හම්බ වෙන්න එපා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ලංකාවේ කෙනෙක් නම් හම්බ වෙන්න එපා. ඒ තරම් මනුස්සකම් නැති කිසිම ගෑණියක්. ෆෝන් එක මගේ ෆෝන් එක අරන් බැලුවා. ෆෝන් එකේ මං FB ඉන්නවලු, TikTok ඉන්නවලු, WhatsApp ඉන්නවලු. ඇයිලු ඒව ෆෝන් එකේ. ඇයිලු FB පාවිච්චි කරන්නේ. FB පාවිච්චි කරන්න එපාලු. TikTok යන්න එපාලු. ෆෝන් එක තියාගෙන ළමයින්ටයි මහත්තයාටයි අම්මට තාත්තට විතරක් කතා කරන්නලු. වෙන වැඩ කරන මගේ අනිත් යාළුවෝ කිසිම කෙනෙකුට කතා කරන්න එපාලු. මම ඇහුවා මේක මගේ ෆෝන් එක. මම වැඩ කරන වෙලාවේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ නේ. මම රෑ වැඩ ඉවර වෙලා ගිහින් තමයි කතා කරොත් මගේ මහත්තයාට මේ යාළුවන්ට කතා කරන්නේ. ඒක මැඩම්ට ප්‍රශ්නයක් නැහැ නේ. මම වැඩ ගෙදර මගේ අතින් වෙන්න ඕන වැඩ. ඔයාලට වෙන්න ඕන ටික මගේ අතින් වෙනවනේ කියලා මම එච්චරයි කිව්වේ. ඊට වැඩිය දෙයක් කියන්න ගියේ නැහැ. ඊට වැඩිය කතා කරන්න ගියත් මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ හන්දා එනවනම් හොඳට හොයලා බලලා එන්න. හොඳ ඒජන්සි එකකින් එන්න. අපිට කරදරයක් වුණාම අපි කිව්වහම ශනිකව අපි ගැන හොයලා බලන හොඳ ඒජන්සි එකකින් එන්න. ඒ වගේම ඇග්‍රීමන්ට් එක ගැන හොඳට දැනුවත් වෙන්න. ලෙඩක් දුකක් හැදුනාම අපිට ඉන්න හරි එක දවසක හරි නිවාඩුවක් ඕන අනිවාර්යෙන්. 365 දවසෙම අපි වැඩ හරිද? අවුරුදු 2ක්. ඒ හන්දා ඒ ගැන හිතලා හොඳ ඒජන්සි එකකින් එනවා නම් එන්න. මට එන්න එපාම කියන්න බෑ. මොකද ඔයාලටත් මට වගේ ප්‍රශ්න ඇතිනේ. ඒ හන්දා හදිසි වෙන්න එපා ප්‍රශ්න කියලා. රට ඇවිත් මේව විසඳ ගන්න අමාරුයි. මොකද අවුරුදු 2ක කාලෙත් ආයෙම එන්න වෙනවා. ඒ හන්දා ලංකාවේ ඉඳන් තමන්ගේ දරුවා ළඟ ඉඳන් තමන්ගේ මහත්තයා ළඟ ඉඳන් තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉඳන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. රට එන්න තීරණේ ඉක්මන් වෙලා ගන්න එපා. මම වගේ විඳවන්න වෙයි මුළු ජීවිත කාලෙටම ඊට පස්සේ. සුබ දවසක්. ඔයාලට පුළුවන් තරම් ෂෙයා කරන්න. මට ලයික් කමෙන්ට් අවශ්‍ය නැත. මේක ෂෙයා වෙන්නයි ඕනේ. මට වෙච්ච දේ වෙන කෙනෙකුට වෙන්න දෙන්න එපා. ප්ලීස්.